Hey guys, good morning. ඔයාලට කොහොමද? ඔයාලත් එක්ක කතා කරන්න මට ගොඩාක් දේවල් තියෙනවා. අද මම මේ සුපර් මාකට් එකට යන්න ලෑස්ති වෙන අතරතුරේ ඔයාලා හැමෝම මට කමෙන්ට් එකකින් කියන්න අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාලගේ පවුලේ අයට කොහොමද කියලා. ලංකාවේ ඇති වුණ ගම් වතුර තත්ත්වය නිසා ගොඩාක් මිනිස්සු කරදරයටපත් වෙලා ඉන්නවා අපි දැක්කා. ඉතින් ඔයාට වාගේ පවුලේ අයට කොහොමද නැත්නම් ඒ කාලය තුල ඔයාලා සේෆ් හිටියද කියන එක අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකකින් කියන්න. අද ඔයාලට මාව හම්බුනේ සති දෙකමාරකට විතර පස්සේනේ. ඉතින් ඒ සති දෙකමාර ඇතුළත මම කරපු දේවලුත් මම ඔයාලට ඉක්මනටම අරගෙන එනවා. එතකොට මේ අද මම අරගෙන එන්නේ ඔයාලට ඒ දවස් ටිකේ මට ගේන්න බැරි වුණ වීඩියෝස් වල පළවෙනිම වීඩියෝ එක. මේ දවස කවද්ද කිව්වොත් හරියටම ලංකාවේ ගම් වතුර තත්ත්වය පටන්ගෙන වැස්ස වැඩි වුණ කාලේ දවසක්. ඒ නිසා මේ දවසේ මේ වීඩියෝස් කනිද්දි මට හිතුනේ නෑ ලංකාවේ ගම් වතුර තත්ත්වය මෙච්චර නරක අතට හැරෙයි කියලා. මේ හරියටම කිව්වොත් නොවැම්බර් 29 නොවැම්බර් 30 ඉඳන් මම මගේ වීඩියෝස් හැමදේම නතර කරපු නිසා ඉතින් දැන් හරියටම ඔයාලා මම මේ හම්බෙන්නේ සති දෙකකට පස්සේ. මේ සති දෙක ඇතුලේ අපි ගොඩාක් දේවල් කරා. ඉතින් අපි කියන්නේ කවුද මොනවද කරපු දේවල් මේ හැමදේම මම ඔයාලට ඉක්මනට වීඩියෝස් වලින් ගේනවා. ඉතින් නොවැම්බර් 29 අද මේ උදේම මම නැගිටලා ලෑස්ති වෙන්නේ සුපර් මාකට් එකට යන්න. මට මේක සාමාන්‍ය නිවාඩු දවසක් වුණ නිසා අද උදේම මම නැගිටලා හොඳට නෑවා. අද මගේ හස්බන්ඩ්ත් ගෙදර ඉන්න දවසක්. දැන් ජපානයේ සීතල කාලය නිසා මම හිතුවා අද කොණ්ඩේ ඩ්‍රයි කරන්න නැතුව නිකන් හෙයා ක්ලිප් එකක් ගහලා එළියට යනවා කියලා. කොණ්ඩේ නාලා තියෙන තෙත ගතියත් එක්ක එළියේ සීතල හුළඟෙද්දි හරිම ඔළුවට සනීපයි. එහෙනම් අපි ඉක්මනට ලෑස්ති වෙලා සුපර් මාකට් එකට ගිහින් එමු. මේ දවස්වල වින්ටර් එක නිසා ඇඟ ගොඩාක් ඉක්මනට ඩ්‍රයි වෙනවනේ. ඒ නිසා මම අනිවාර්යයෙන්ම බොඩි ලෝෂන්, බොඩි ඔයිල් නිතරම පාවිච්චි කරනවා. මේ තියන්නේ මම ගොඩාක් ආසාවෙන් පාවිච්චි කරන වැස්ලින් ලගේ කොකොවා රේඩියන්ට් එක. අද අපේ සර් ගෙදරනේ. ඒ නිසා අපි ලෑස්ති වෙලා යන් අපේ සර් එක කයියක් දාන්න. Mama, I'd like to eat it. He does give me they just we were in a dreamland, man. I had to eat like truck, man. මොනවද කියන්නේ රත්තරන්? Teba. Teba? Isn't that teba? චිතක් කරනකො. I have another lifetime. අපි දෙන්න මේ වගේ හැම වෙලේම එකට ඉද්දි හරියට දඟලනවා. चुपके से बातें करे चंदा के ताले हवा के झोंके ले खुशबू न අද සෙල්ලම් කර හිටියොත් ඉවරයක් වෙන්නේ නැති නිසා සෙල්ලම පැත්තකින් තියලා අපි යමු අද සුපර් මාකට් එකෙන් ගන්න ඕන බඩු ටික අරගෙන එන්න. दिल का है राज तेरा साथ हो बस तेरा साथ යන අතරමඟදී කොණ්ඩේ වේලෙන්න ඕන නිසා මම කොණ්ඩේ ගලව ගත්තා. මේ ගෙවෙන්නේ ඕටම් එකේ ඉඳන් වින්ටර් එකට මාරු වෙන කාලය නිසා ගොඩාක් ගස්වල දැන් කොළවල පාට වෙනස් වෙලා කහ පාට, තැඹිලි පාට හරිම ලස්සනයි. සුපර් මාකට් එක ඇතුළට ආව ගමන්ම පොඩි ළමයින්ට ආස හිතෙන විදිහේ ක්‍රිස්මස් කෑම ಜಾති ගොඩාක් පිළිලා තිබ්බා. චොක්ලට් වර්ග, වයින් වර්ග, කැන්ඩීස්, ස්වීට්ස් වර්ග මේ හැමදේම ක්‍රිස්මස් ළඟම එන නිසා. खिलते हैं सपने हंसी के छोटे मोटी जमीन ඔයා ජපානය ගැන දන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ජපානයේ තියෙන 100 yen shop ගැන අහලා ඇති. මම මේ ඇවිත් ඉන්න ඩයිසෝ කියන කඩේත් ජපානයේ තියෙන ප්‍රසිද්ධ 100 yen shop එකක්. ගෙදරට අවශ්‍ය ඕනෑම වගේ බඩුවක් ගන්න තියෙන තැනක් තමයි මේක. ඩයිසෝ එකෙත් ක්‍රිස්මස් එකට ගෙදර ඩෙකෝ කරන්න ඕන වෙන අයිටම්ස් වර්ග ගොඩාක් අද තිබුණා.
දෙසැම්බර් 24 25 පාවිච්චි කරන්න මගේ වැඩ කරන තැන අපේ ස්ටාෆ් එකටත් මම මෙන්න මේ වගේ හෙයා බෑන්ඩ් ටිකක් ගත්තා. අපි වැඩ කරන තැන ස්ටාෆ් එකත් අනිවාර්යයෙන්ම හැලෝවීන්, ක්‍රිස්මස්, නිව් ඉයර් මේ හැම දෙයක්ම සෙලිබ්‍රේට් කරනවා. අද දයිසෝ එකේ පොඩි කියුට් බඩු ගොඩාක් තිබුණා. පොඩි ක්‍රිස්මස් ට්‍රීස්, ක්‍රිස්මස් ඕනමන්ට්ස්, ක්‍රිස්මස් ගිෆ්ට් රැප් කරන රැපින් පේපර්ස් මේ හැම දෙයක්ම හරිම අඩුවට වට ගන්න පුළුවන් හොඳම තැන තමයි 100 ෂොප් එක. ඔයා මගේ වීඩියෝස් නිතර බලලා තියෙන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම දන්නවනේ ස්ටිකර්ස් කියන්නේ මම ආසම දෙයක්. මේ පාර ක්‍රිස්මස් එකට ජර්නල් එකේ එක පේජ් එකක් හදන්න ඕන නිසා මම ක්‍රිස්මස් ස්ටිකර්ස් ටිකකුත් ගත්තා. ගොඩක් වෙලාවට 100 ෂොප් එකට ආවම මම ගන්න එනවට වඩා දේවල් ගොඩාක් අරගෙන තමයි යන්නේ. हर दिन में पल नए පේනවනේ මට අද මේ වගේ ගොතපු කන්ටේනර්ස් ගන්න කොහෙත්ම උමනාවක් තිබුණේ නැහැ. ඒ වුණාට එකක් නෙවෙයි දෙකක්ම අද ගත්තා. पहलों के पार एक सुर මේ තමයි මම අද ගන්න ආපුම දේ. සීලින් ක්ලිප්ස්. පැකට් කැඩුවම ඉතුරු වෙන ටික සීල් කරන්න තමයි මේ ක්ලිප්ස් ටික ගත්තේ. 100 ෂොප් එකට ආවම කොච්චර බැලුවත් එකම තැන සමහර වෙලාවට මම 100 පාරක් විතර කැරකෙනවා. මොකද පොඩි ලස්සන කියුට් බඩු ගොඩාක් තියෙන කඩයක් තමයි මේ 100 එක. පේනවනේ අවශ්‍ය අනවශ්‍ය හැම දෙයක්ම මේ වෙලාවට මගේ බාස්කට් එක ඇතුළට වැටෙනවා. එහෙනම් අද මේ ගත්ත බඩු ටිකත් අරගෙන අපි යමු පහළ තියෙන සුපර් මාකට් එකට. අද මට එළවලු වගේක් ගන්න තියෙනවා. ये जंगल ये नदियां रंग कहानी सुनाए जी ඒ අතරතුරේ මට ඔයාලට කියන්න වැදගත් කාරණාවක් තියෙනවා. මීට කලින් දවසක වීඩියෝ එකකදී මම කිව්වනේ ඔයාලට රාමෙන් කාලා නැති කට්ටිය අනිවාර්යෙන්ම මට කියන්න කියලා. ඉතින් ඒකට ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා. ඒ වගේම ගොඩාක් දෙනෙක්ගෙන් මට මෙසේජස් උත් ආවා. මේ පාර ගම් වතුර තත්ත්වයත් එක්ක දෙසැම්බර් මාසේ ගොඩාක් ඩොනේෂන් එකතු කරන වැඩ කරපු නිසා මම හිතුවා අපේ රාමෙන් වැඩේ ජනවරි වලට කල් දාන්න. ඒ නිසා ඉක්මනින්ම මම ඒ ගැනත් ඔයාලට පණිවිඩයක් අරගෙන එන්නම්. අද මම දවල්ට හදන්න හිතාගෙන ඉන්නේ නූඩල්ස් එකක්. ඒ නිසා මම ලීක්ස් කැරට් ගත්තා. තව මට මේකට බිත්තර ගන්න තියෙනවා. ඒ අතරතුරේ රස්ක් දැකපු ගමන් මට හස්බන්ඩ් මතක් වුණා. එයා හරි ආසයි මේ ගාලික් රස්ක් එක කන්න. ඉතින් ඒකයි මට චීස් ඩොග්ස් වගේකුත් ගත්තා. මේ තියන්නේ ලංකාවේ අපේ කට්ලට් රෝල්ස් විකුණනවා වගේ ජපානයේ විකුණන්න තියෙන ස්නැක්ස් වර්ග. ඉතින් එතනිනුත් මම වර්ග 3ක් විතර ගත්තා. අද සුෂි රෝලුත් විකුණන්න තිබ්බ නිසා මම මැදට තමාගෝ ඒ කියන්නේ බිත්තර දාපු සුෂි රෝල් දෙකකුත් ගත්තා. ඊට පස්සේ මම ආයේ බිස්කට් ගන්න. මගේ බිස්කට් බෝතලේ තිබ්බ බිස්කට් ටික ඔක්කොම ඉවර වෙලා ඒක දැන් හීස්. ඒ නිසා අපි කුකීස් ටිකකුත් අරගෙන දැන් යම් පේමන්ට් එක කරලා ඉක්මනට ගෙදර යන්න. මට අමතක වුණානේ බිල් වගේකුත් ගෙවන්න තියෙනවා. ඒ ටිකත් ගෙවාගෙන මෙන්න මේ මල් ටිකත් අරගෙන දැන් මං ගෙදර යන්න තමයි හදන්නේ. से हवा खींच ले दिल का दुख तारों के संग सपने ගෙදර ආපු ගමන්ම මුලින්ම අපි ගෙනාපු බඩු ටික මම මේ අස් කරගන්න හදන්නේ. මගේ කුකීස් බෝතලේ තිබුණු කුකීස් ඔක්කොම ඉවරයි. අපි ගෙනාපු චොකෝ චිප් බ්‍රවුනිස් ටික අපි මුලින්ම බෝතලයට දාගමු. අද උදේ හස්බන්ඩ් මට ගෙනත් තිබුණු පොඩි කුකීස් වගේකුත් තිබුණා. ඒ ටිකත් මම දැන් ඒ බෝටල් එකටම දාගන්නයි හදන්නේ. प्यार का रंग है दुनिया में भीगे මට ඉතින් ඔයාලට ඔක්කොම පෙන්වන්න ඕනේනේ. ඒ ඇස්සේ මට මතක් වුණා ඔයාලට මම ක්‍රිස්මස් එකට ගත්ත ඉයරින් සෙට් එක පෙන්වෙන්නේ නැහැ කියලා. බලන්නකෝ ඒක හරිම කියුට්. එහෙනම් අපි දැන් ගෙනාපු මල් ටික හිමීට වාස් එකට දාගමු. ඒ අතරතුරේ අද උදේම මට පහන තියන්න බැරි වුණ නිසා මල් ටික වාස් එකට දාගෙන ඉවර වෙලා පහන තියන්නත් ඕනේ.
ඉතින් වීඩියෝ එක බලන අතරතුරේ හරි මේ සති දෙකමාර තුළ ඔයාලට මාත් එක්ක බෙදා ගන්න තියෙන විශේෂ කතා මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් කියන්න. ඔයාලගේ ජීවිතේ වෙන ඉන්ටරෙස්ටිං කතා අහන්න මට හරිම ආසයි. खुशबू बाहों में छुपी है दिल की हर धड़कन खुशी से लिपटी है छू लूं मैं आसमां हाथों में ඔයා මගේ Instagram, Facebook ෆලෝ කරන කෙනෙක් නම් සමහර විට මේ ගැන දකින්න ඇති. අපි ගිය සති දෙකේම කරේ ලංකාවට එවන්න අවශ්‍ය ඩොනේෂන් එකතු කරපු එක. ඉතින් ඒ දවස්වල විශේෂ දේවල් ගොඩාක් සිද්ධ වුණා. ඒ හැමදේම දවස ගානේ වුණ උදේ ඉඳන් රෑ වෙනකන් දේවල් මට වීඩියෝ කරන්න බැරි වුණත් පොඩි වීඩියෝ ක්ලිප්ස් මම පුළුවන් හැම වෙලේම ගත්තා. සීරීස් එකක් වගේ මම පුළුවන් තරම් දවස් දෙකක් කර දවසක් වගේ වීඩියෝ එකක් දාන්න උත්සාහ කරන්නම්. අපේ දෙසැම්බර් 1 වෙනි සතියේට මල් වාසසුයි බුදු පහනට තියන්න ඕන මල් ටිකයි හදාගෙන ඉවරයි. දෙලුම් ගෙඩිය මේ විදිහට කපා ගත්තම කෑලි කඩන්න හරිම ලේසි. මම මේ දෙලුම් ගෙඩිය කපා ගත්තේ බුදු පහනට තියන්න ඕන බුද්ධ පූජාවට තියන්න හිතාගෙන. ඒ වුණාට ගෙඩිය කපලා ඉවර වෙද්දිම මට ඒක අමතක වුණානේ. දෙලුම් ගෙඩිය කපපු ගමන්ම ඒකෙන් 64ක් මගේ මේසේ උඩට වැටිලා ඒක මම කටේ දාගත්තා. ඉතින් මට මේක බුද්ධ පූජාවට තියන්න බැරි වුණා. අන්තිමට ඉතින් මම බුද්ධ පූජාවට තිබ්බේ මගේ චීස් ඩොග්. බුදු පහනක් තියලා ඉවර වෙලා දවල්ට කෑම හදන්න කලින් පොඩි බඩගින්නක් ආපු නිසා ඔයාලත් එක්ක මම මේ චීස් ඩොග් එක කන්න හදන්නේ. මගේ හස්බන්ඩ්ුයි මායි ගෙදර ඉන්න දවසට අපි උදේට දවල්ට ගොඩාක් වෙලාවට කන්නේ පරක්කු වෙලා. මම ඉක්මනට ගිහින් ඇඳුමකුත් මාරු කරගෙන ආවා. අපි මේ බ්‍රෙඩ් එක කාලා ඊළඟට යමු දවල්ට කන්න රස නූඩල්ස් එකක් හදන්න. අද ගොඩාක් කාලයකට පස්සේ ලංකාවේ නූඩල්ස් එකක් තමයි මම හදන්න හිතාගෙන ඉන්නේ. ඊයේ වැඩ ඉවර වෙලා ගෙදර එන ගමන් මම ගියා ඒෂියන් සුපර් මාකට් එකට. එතන තිබිලා අපේ ලංකාවේ විජය නූඩල්ස් පැකට් එකක් අරගෙන ආවා. මගේ හස්බන්ඩ් නම් මේ නූඩල්ස් වලට වැඩිය කැමති නෑ. ඒ වුණාට අපි අද රසට කොහොම හරි හදමු. මුලින්ම මම කන අතරතුරේම චිකන් කරි එකක් හැදෙන්න තිබ්බා. ඔන්න ඒක දැන් රෙඩි වෙලා තියන්නේ. මේ නූඩල්ස් එක ගොඩාක් වෙලා තඹ ගන්න හොඳ නැති නිසා මම උණු වතුර එකක් රත් වෙන්න තියලා ඉක්මනට මේ ටික තඹලා එළියට ගත්තා. දැන් තියෙන්නේ අපිට අවශ්‍ය එළවලු ටික කපා ගන්න. මේකට මම කැරට්, ලීක්ස්, ගෝවා දාගන්නවා. අපේ නූඩල්ස් එක හදාගන්න අද මුලින්ම මම පෑන් එකට රායු ටිකක් දාගත්තා. ඒ කියන්නේ ජපනීස් චිලි ඔයිල්. ඒකත් එක්ක මම කලින් පොඩියට කපාගෙන තියාගත්තු සුදු ලූණු, කඩපිංචා, සොසේජස් ටික හිමීට ෆ්‍රයි කරගත්තා. දැන් මේ ටෙම්පරා දුණු සොසේජස් ලූණු ටිකට මම අපේ කැරට්, ලීක්ස්, ගෝවා මේ දේවල් ටික දාගන්නවා. ගෝවා දැම්මට පස්සේ ගොඩාක් වෙලා ලිපේ තියන්න හොඳ නැති නිසා ඉක්මනට මම බිත්තර දෙකක් කඩාගෙන ඒකට දාලා නූඩල්ස් ටිකක් දාගන්නයි හදන්නේ. ඔයාලා ළඟ තියෙනවා නම් මේකට තලාගත්තු කුරුඳු, කරදමුංගු, කරාබු නැටි එනසාල් ටිකක් හරි පවුඩර් කරගත්තු ටිකක් හරි දාගන්න. එතකොට හරිම සුවඳක් වගේම රසයක් එනවා. ඊට අමතරව ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, මිරිස් කෑලි කුඩු ටිකක් සරගන්න මම දාගත්තා. චිකනුත් ඔයාගේ ළඟ තිබ්බොත් අනිවාර්යෙන්ම දාගන්න. ඊට පස්සේ තියන්නේ අපේ නූඩල්ස් එක දාගෙන හොඳට කලවම් කරගන්න. මම මේකට අමතරව ඔයිස්ටර් සෝස් ටිකකුත් දැම්මා.
ඔයාට කැමති නම් සෝයි සෝස් ටිකක්, කෙචප් ටිකක්, සීනි ටිකක් මේකට දාගත්තම හරිම රසට මේක හදාගන්න පුළුවන්. අන්තිමට තියෙන ටිකක් ලොකුවට කපාගත්ත ලුණු කොළ ටික දාලා ඉක්මනට ලිප වහලා කලවම් කරගන්න. මේ ගම් වතුර හරියටම වැඩි වුණු දවස් ටික නිසා මම ටිකක් හිතේ අමාරුවෙන් හිටියේ. ඒ නිසා හස්බන්ඩ් කිව්වා කාලේ ඉවරුණු ගාම අපි පාක් එකට ඇවිදින්න යමු කියලා. ඒ හදිසියට මට ඔයාලට කෑම කන වීඩියෝස් ටික ගන්න බැරි වුණා. ඉතින් මම අද ඔයාලව එක්කගෙන යන්න හදන්නේ අපේ ගේ ළඟ තියෙන අපි දෙන්න යන්න ආසම පාක් එකට. අපි දෙන්න ගොඩාක් නිතරම එන්න පුරුදු වෙලා හිටපු පාක් එකක් තමයි මෙතන. නමුත් දැන් නම් සති දෙකකට එකපාරක් වගේ තමයි යවෙන්නේ. අපි ඉස්සර පොඩ්ඩක් ඇවිදින්න, නිදහසේ කතා කරන්න, ඒ වගේම පොඩ්ඩක් දුවන්නත් මේ පාක් එකට හරියට එනවා. ඔයාලට පේනවා ඇතිනේ ඈත ගස්වල කොළ ඔක්කොම තැඹිලි පාට වෙලා තියෙන්නේ. මේ හරියටම වින්ටර් එකට ඕටම් එකේ ඉඳන් මාරු වෙන සීසන් එක නිසා ගස්වල කොළ හැලිලා, කොළ පාට වෙලා හරිම ලස්සනයි. අද අපි හවස් වෙලා ආපු නිසා ටිකක් අඳුරු ගතියට තියෙන්නේ. ඊළඟ දවසේ මම ඔයාලව උදේම මේ පාක් එකට එක්කගෙන එන්නම්. මෙතන ඔයාලට පෙන්නන්න ලස්සන තැන් ගොඩාක් තියෙනවා. खुद में पाले सुकून का आसमां මේකේ හරියට කුරුල්ලොත් ඉන්නවා. ඔයාලට තව ටිකක් ඉස්සරහට ගියාම බලන්න පුළුවන් තාරාව ඉස්සරහා ගොඩක් ඉන්නවා. අපි දෙන්න හිමීට ඇවිදින ගමන් ලංකාවේ දැන් තියෙන තත්ත්වය, මිනිස්සු ගොඩාක් කරදරයටපත් වෙලා ඉන්න විදිහ මේ හැමදේම කතා කරා. මේ දවස ඇත්තටම අපි මොකද්ද කරන්න ඕනේ, මේ වෙනුවෙන් අපිට මොකද්ද කරන්න පුළුවන් කියන දේ අපිට හිතාගන්න බැරුව හිටපු වෙලාවක්. අපි දෙන්නගෙම ගෙවල් වල ඇයට ගම් වතුර නිසා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි අපි දෙන්නට ලොකුවටම උවමනාව තිබුණා මේ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාම හරි දෙයක් කරන්න. ඉතින් අපිට අපේ මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් උනේ කියලා ඔයාලට ඉස්සරහ වීඩියෝස් වල බලා ගන්න පුළුවන්. මේ පාක් එකට එන්න මම හරිම ආසයි. විශේෂයෙන්ම මගේ හස්බන්ඩ් එක්ක ආවම හරිම නිදහස්. එයත් එක්ක කියෝ මෙතන අතින් අල්ලගෙන ඇවිදපු දවස් ගොඩාක් තියෙනවා. මට හොඳට මතකයි අපි දෙන්නටම තීරණය කරගන්න බැරි සමහර තීරණ ගන්න ඕන වෙලාවල් වලට අපි දෙන්න මේ පාක් එකට ඇවිත් තියෙනවා. ඇවිල්ලා අපි දෙන්න වාඩි වෙලා ගොඩාක් ඒ ගැන කතා කරනවා. මෙතන හරිම නිදහස් වගේම ලස්සන තැනක්. ඒක ටග්ගල් රණ්ඩු කරගන්න ඕන. जो ढूंढे तू बाहर दुनिया में वो खजाना है तेरे सीने में अपने दिल में එකම දේ අර ජැකට් එකකින් හින්දා කෙල්ලගේ අර ෂේප් එක ටිකක් මේ මෙයා වෙලා ඔෆ් විදිහට පේන්නේ. අවුලක් නැද්ද? ඔව්. එහෙම කරන්න. ඉතින් කියෝ කොෆි එකකුත් බිබී ෆොටෝසුත් ගන්න ගමන් ඇවිදින අතරතුරේ මගේ හස්බන්ඩ් දැකලා වතුර එකේ මාළුවෙක් මැරිලා ඉන්නවා. මම බලද්දී එයා දිගටම වතුර එක දිහා බලාගෙන ඉන්නවා. පස්සේ මම ළඟට ගිහින් ඇහුවා මොකක්ද ඔය බලාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ මට කියනවා මැරිච්ච මාළුවට අවසන් ගෞරවය දක්වන්න තව මාළුවෝ දෙන්නෙක් ඇවිල්ලාලු. ඔයාලත් බලන්නකෝ. එතන කැරක ඉන්නව නෑ. එතන කැරක ඉන්නවනේ බන. අවසන් කාලය දක්වන. ඉතින් මෙන්න මේ විදිහට තමයි නොවැම්බර් 29 වෙනිදා අපි ගත කරේ. ටිකක් කාම් විදිහට නිදහසේ අපි දෙන්න ගත කරපු දවසක්. මෙතනින් එහාට ගොඩාක් විශේෂ වීඩියෝස් ටිකක් ඔයාලට මට පෙන්වන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් ඉක්මනටම අරගෙන එනවා. අද දැන් හවසුත් වෙලා තියෙන හින්දා අපි දෙන්න මෙහෙමම ගෙදර යන්න තීරණය කරා. ඉතින් ඔයාලා අද මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. අනිවාර්යයෙන්ම යාළුවන්ට ෂෙයා කරන්න, ඒ වගේම subscribe කරන්න.
එහෙනම් ඉක්මනටම තව වීඩියෝ එකකින් හම්බෙමු. ආදරයි හැමෝටම. බයි බයි.